Hello friends, අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලා ෆෝන් එකෙන්ම ගෙදර ඉඳන් ඔයාලට ස්කෑන් කරන්න පුළුවන් ලේසි ඇප් එකක් ගැන. ඉතින් අපි බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා Play Store එකේ සර්ච් කරගන්න ඕනේ cam scanner කියලා. ඉතින් මම දැන් සර්ච් කරගන්නවා cam scanner කියලා. ඉතින් ඒක ස්කෑන් කරාට පස්සේ ඔයාලට පේනවා මේකේ දෙවෙනියට තියෙනවා cam scanner කියලා. ඉතින් මම ඒක මෙන්න මෙහෙම ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් friends මේක මෙච්චර ස්පීඩ් වුණාට මට මේකට විනාඩි 45කට ආසන්න කාලයක් ගියා. ඉතින් friends දැන් අපේ application එක download කරලා ඉවරයි. ඔයාලට දැන් කරන්න තියෙන්නේ මේ cam scanner app එකේ open කරගන්න. ඉතින් ඒක open කරගත්තාට පස්සේ මෙහෙම ඉන්ටර්ෆේස් එක තමයි එන්නේ. මුලින්ම ඕපන් කරනකොට පොඩි ඇඩ් එකක් වයනවා. ඔය ඇඩ් එක පෝස්ට් කරගන්නත් ඕනේ. අපි බලමු next දීලා මෙතනින් කතරේ දාලා මේක අපි දෙන්න ඕනේ others කියන එකට. ඊපස්සේ done දීලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේක තමයි අපේ මේන් ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන කැමරා අයිකන් එකක් තියෙනවා. අපි ඒක උඩ ටච් කරාම අපිට මේ කැමරාව හැම වෙලේම පාවිච්චි කරන්න දෙනවද කියලා අහනවා. ඒකත් ක්ලික් කරා. ඉතින් කැමරා එක ඕපන් වුණාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. දැන් මේ යට තියෙන පොත මේකෙන් ට්‍රැක් කරගන්නවා. මම කොච්චර වෙනස් විදිහකට තිබ්බත් මේකෙන් ඒ පොත් ට්‍රැක් කරගෙන අපි ස්කෑන් කියන එක ෆොටෝ එකක් ගහුවට පස්සේ මේ විදිහට ඒක ස්කෑන් වෙලා හොඳ ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ගෙදරදීම කරගන්න පුළුවන්. එක තැන් වලට යන්නේ නැතුව දැන් කමියුනිකේෂන් එකට ගිහිල්ලා ගාද්දී අපේ ප්‍රවාහනය ඊට පස්සේ යන මුදල් ගොඩක් වැඩි. ඔයාලට හදිසියකට අත්‍යවශ්‍ය දෙයක් මේකෙන් මෙහෙම යවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකක්ද හිතන්නේ අද වීඩියෝ එක ගැන? වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න කියලා මම මතක් කරනවා. ඊට පස්සේ මේ මං කියන software එක මං කියන app එක හොඳයි නම් ඒක පළවෙනි comment කරන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම goodbye.